මේ ඉන්න බඩ මේ කොහමරි බීච් එකේ අර පේන ලව් ලේන් එක අපේ නෝන කපල් දෙක තුනකුත් හිටියා වඳුරු අස්සේදී අපි දෙන්න දැක්කේ නෑ වගේ ආවා මේ අපේ SNS අර කොරියන් එකද කොරියන් රෙස්ටුරන්ට් හා යාළුවනේ අපි දෙන්නට අද ස්පෙෂල් දවසක් මොකද කිව්වොත් අපි දෙන්නගේ second anniversary second anniversary එක මට මතකත් නෑ ඉතින් මේ second anniversary එක තියෙනවා ඉතින් අද මෙයා මට උදේම මාව සර්ප්‍රයිස් කරා gift එකක් දීලා ඉතින් මම මෙයාට සර්ප්‍රයිස් එකක් දෙන්න ඕනේ හරියට දැන් මුඩ මූණ පොඩ ඇඹුල් කරන් ඉන්නේ සර්ප්‍රයිස් එකක් දුන්නේ නැහැ කියලා ඉතින් අද මම මෙයා ගොඩක් කාලයක් තිස්සේ මගෙන් ඉල්ලපු සුපිරි සර්ප්‍රයිස් එකක් දෙන්න යන්නේ ඉතින් වීඩියෝ එකේ රැඳී ඉඳලා බලාගෙන ඉන්න මම මොකක්ද අද මෙයාට දෙන සර්ප්‍රයිස් එක කියලා ඉතින් මෙයාවත් තම දන්නේ නැහැ ඇත්තටම කොහෙද යන්නේ කියලා දන්නවද නෑ මෙයා කොහොමද දන්නේ මෙයාට මම ලෑස්ති වෙන්නකෝ ගමනක් යන්න තියෙනවා කියලා ඉතින් එහෙනම් බලමු වීඩියෝ එකේ රැඳී ඉන්න ඉතින් වීඩියෝ බලන ඔයාලා හැමෝටම ආදරෙන් මතක් කරන්න දෙයක් තියෙනවා ඒක චිරාක මතක් කරાવી කියනවා අපේ YouTube channel එක subscribe කරන්න comment කරන්න share කරන්න like කරන්න අපි Facebook එකේ තියෙනවා TikTok එකේ තියෙනවා ඒ වීඩියෝස් උත් බලන්න ඉතින් එහෙනම් අපි බලමු අද මම මෙයාට දෙන සර්ප්‍රයිස් එක එහෙම නැත්නම් gift එක මොකක්ද කියලා bye ඒ ඔයි දැක්කෝ කියනවා කොහෙද යන්නේ කියලා හැබැයි ඒක සර්ප්‍රයිස් එකක් ඒක සර්ප්‍රයිස් එකක් කියන්න බෑ සර්ප්‍රයිස් කියන්න දෙන්න බෑ ඔයා මට කියන්න නැතුවනේ මට සර්ප්‍රයිස් එක දුන්නේ ඒවත් පොඩි සර්ප්‍රයිස් එකක් කියන්න නැතුවනේ මම දෙන සර්ප්‍රයිස් එක කියන්න නැතුව එතන ගිහිල්ලා බලන්න සර්ප්‍රයිස් එක මොකක්ද කියලා හරිද පියවා යාළුවනේ බලන් ඉන්න මෙයා එක්කයි යන දැන මෙයා බොහොම ආසාවෙන් ඉඳපු දැන क्या कवन देना कोई एनिवर्सरी के किसी है मैं वहां पे SNS අර කොරියන් එකද कोरियन रेस्टोरेंट ඔයා ඇත්තටම බොරු නේද ඒ බොරුනේ මෙයා බොරු නේද කරන්නේ බොරුනේ මෙන්න මෙයාව එක්කන් ආවා SNS කොරියන් රෙස්ටුරන්ට් ඉතින් යාළුවනේ මේක තමයි SNS කොරියන් රෙස්ටුරන්ට් කළුවැල්ල ඉතින් අපි දෙන්න මෙන්න මේ විදිහට කොරියන් රෙස්ටුරන්ට් එක ඇතුළට ආවා ඉතින් ඇතුළට එනකොට අපිට මෙන්න මේ විදිහට මෙනු එක හම්බුණා ඉතින් චිරාක මෙනු එක බලලා කෑම ටිකක් සිලෙක්ට් කර ගන්නකල් මම ඔයාලට පෙන්නන්නම් මෙන්න මේ කොරියන් රෙස්ටුරන්ට් එක ඇතුලේ තියෙන වයිබ් එක. ඉතින් මේ තියෙන SNS කොරියන් රෙස්ටුරන්ට්. ඉතින් ගාල්ලේ කළුවැල්ලේ තමයි මේක තියෙන්නේ. ඉතින් ඔයාලට ආවොත් ඇත්තටම කොරියාවේ ගිහිල්ලා රෙස්ටුරන්ට් එකකින් කෑම ගන්නවා වගේ ඒ වගේ අත්දැකීමක් මෙන්න මෙතනදී අරගන්න පුළුවන් කියලා මං හිතනවා. ඉතින් අපි දෙන්න දැන් කෑම ටික ඕඩර් කරලා කෑම ටික එනකල් පොඩි කයියක් ගාගෙන හිටියා. ඉතින් කෑම වර්ග 4ක් ඕඩර් කරා. මේ තියෙන එකෙන් අපිට පළවෙනියටම හම්බෙච්ච සම්යප්සොල් කියන කෑම එක. ඉතින් මේකේ තියෙන්නේ පෝක් තියෙනවා පෝක් අපි මේක හදාගෙන කන්න ඕනේ මේක අපි පොඩ්ඩක් ග්‍රිල් කරගෙන තමයි කන්න ඕනේ ඉතින් පෝක් එක අපිට හම්බුණා සලාද කොළ හම්බුණා ඊට පස්සේ පොඩි රයිස් පොඩ්ඩක් හම්බුණා තව කිම්චි කියන දේ හම්බුණා ඊට පස්සේ ලුණු ගම්බිරි සුදු ලුණු තව කොරියන් ස්පෙෂල් සෝස් එකක් හම්බුණා මේ මිරිස් කරල් දෙකක් එක්ක තියෙන ඒ සෝස් එක ඉතින් අපි දෙන්න මේක හදන විදියවත් දැනන් ඉන්නේ නැහැ. ඉතින් මේ ස්ටාෆ් එක හිටපු කට්ටිය අපිට බොහොම සහයෝගයක් දුන්නා. ඉතින් මේක රස විඳින්න. ඉතින් අපිට එයාලා මුලින් කියලා දුන්න මේක හදන්න මෙන්න මේ විදියට ඊට පස්සේ ඒක කන විදිය මේ සෑම දෙයක්ම වගේ අපිට කියලා දුන්නා. මෙන්න මේක තමයි කිම්චි කියලා කියන්නේ. ඉතින් මේකේ පොඩි අමුතුම රසක් තියෙන. ඉතින් ඇත්තට මේක මාරම රහයි. ඉතින් මේක කන විදියත් අපි අද තමයි මෙතනින් කියලා දුන්නාට පස්සේ තමයි දැනගත්තේ. ඉතින් මේක කන්න තියෙන්නේ මුලින්ම සලාද කොලයක් අරගෙන ඊට පස්සේ ඒකට පෝක් කෑලි ටිකක් තියාගෙන ඊට පස්සේ කිම්චි ටිකක් දාගෙන මේ තියෙන රයිස් ලුණු අනම්මන ඔය තියෙන හැම දෙයක්ම වගේ දාගෙන තියාගෙන ඉවරලා
ඔක්කොම ටික අර සලාද කොලෙන් කවර් කරලා තමයි කන්න තියෙන්නේ. ඉතින් ඇත්තටම ඒක මාරම අත්දැකීමක්. ඒ වගේම මේක තමයි මම මේ කාපු කෑම වලින් රසම කෑම එක කියලා මට කියන්න පුළුවන්. ඇත්තටම මාරම රස කෑම එකක්. නේ රහයි ඇත්තටම කාලා නැතිද මෙන්න මේක පොඩ්ඩක් ඇඹුල් රහක් තියෙන්නේ නේ මේක අත් මේක කොරියන් අර ස්පෙෂල් සෝස් එකක් ඒක පොඩි පැණි රහක් ගතියක් තියෙනවා සැර අඩු කරන්නේ මේකේ තියෙන ඇඹුල් රහ නැති කරන්න තමයි මේක තියෙන්නේ නේ තව එකක් ඔයාලට පෙන්නන්න දෙන්නට ඉතින් මේක කන ක්‍රමේ සෙට් වුණාට පස්සේ මේක රසත් එක්ක ඉවසගෙන ඉන්න බැරුණා. වීඩියෝ එක ගැන වැඩි අපිට හිතන්න හම්බුනේම නැහැ, කතා කරන්නවත් වෙලාවක් තිබ්බේ නැහැ. අපි දෙන්න කෑම එක කොහොමාරි කාලේ ඉවර කරන්න තමයි try කරේ. ඇත්තටම මාරම රස කෑම එකක්. ඉතින් මේ සම්යප්සල් එක නම් මාරම රහයි. ඉතින් මේකේ 2 facts එක අපි ගත්තේ මේක පෝක් එක 4500ක් වුණා. චිකන් එක නම් රුපියල් 4000ක් වගේ තමයි උනේ. තව මටන් බීෆ් වගේ ඒවා තියෙනවා. ඉතින් ඒක පොඩ්ඩක් ගාණ වැඩි. කොහොමුණත් අපි දෙන්න ගත්තේ පෝක් එක. සුදු ලුණු. ඒක ගන්න තියෙනවා. මාරහත් මොනවද මේක දාගත්තා කිම්චි දාගත්තා පෙන්නන්න මේකට කිම්චි එකම සුප් කිම්චි ටිකකුත් දාගෙන මේ තියෙන්නේ අපිට ඊළඟට ආපු බුදේජි කියන කෑම එක. ඉතින් නම නම් හරියට දන්නේ නැහැ. කොමාරි මේක චිකන් එක 2 facts මේක 2600ක් වුණා. ඉතින් මේ කෑම එකේ ඇත්තටම නූඩල්ස් තිබ්බා, බිත්තර, හැම්, සොසේජස්, ටෝෆු, චීස්, ලීක්ස්, වෙජිටබල්ස් වගේ දේවල් තමයි අපිට මේ කෑම එකේදී බලා ගන්න හම්බුනේ. ඉතින් මේ කෑම එක නම් අපි දෙන්නට වැඩි වෙයිද මන් දන්නේ නැහැ. මට නම් ෂුවර් නෑ මේක අපි දෙන්නට කාලේ ඉවර කරගන්න පුළුවන් කියලා. ඒ තරමට ගොඩක් තිබ්බා. ඇත්තටම මාර රහයි. හැබැයි මීට කලින් අර කාපු සම්යප්සල් නෝ. හැබැයි මීට කලින් කාපු සම්යප්සල් එක නම් මට මේකට වඩා රහයි. මේකත් රහයි. ඉතින් ඒ වුණාට මට මේ කෑම දෙක ගත්තායින් පස්සේ වැඩිපුරම රස හිතුණා අර මුලින් කාපු පෝක් එකත් එක්ක කාපු කෑම එකට. ඒක නම් ඇත්තටම මට මේකට වඩා මාර රහයි. ඉතින් මේකත් සාමාන්‍යයෙන් අර අපි කන නූඩල්ස් එකක් වගේ නෙමෙයි. මේකෙත් අමුතුම රසක් තියෙනවා. අනිවාර්යෙන් ඔයාලා try කරලා බලන්න ඕන කෑම එකක්. මේක දෙන්නෙට වැඩිත් එක්ක ගන්න දෙනවා. මෙන්න මේක මොකද මේ? ආයිද? මේක දවරක් ගන්න.
ඉතින් මේ තියෙන්නේ කිම්චි කිම්බාබ් කියන එක. ඉතින් මේකේ half එක තමයි අපි දැන් ගත්තේ. මොකද full එක අපි දැන් කන්න පුළුවන් ඒ කියලා හිතුන්නේ නැහැ. වෙලාව හැබැයි කිම්චි half එක ගත්තේ කිම්බාබ්. ඉතින් මේක මෙන්න මේකත් එක තවරගෙන තමයි කන්න තියෙන්නේ. ඉතින් මට නම් මෙන්න මේ chopstick අල්ලන්න හරියට තේරුමක් නැහැ. හැබැයි ටිකක් වෙලා යනකොට මම try කරලා කොහොමද අල්ලගත්තා. මෙන්න මේ දීලා තියෙන sauce එකත් එක තවරලා මෙන්න මේ විදිහට තමයි කන්න තියෙන්නේ. ඉතින් මේක ඇත්තටම මට පොඩි පිලීරහක් ආවා. මම පස්සේ තමයි ඒගොල්ලොත් එක්ක කතා කරාට පස්සේ දැනගත්තේ මෙන්න මේක වටේ ඔතලා තියෙන මේ කළු පාට මේක පොඩි ඒකින් පිලීරහක් එනවලු ඒකේ කෑමේකේ හැටිලු ඒක. ඉතින් ඒ වුණාට මට ඒක අමුතුම ටේස්ට් එකක් ඒ කොරියන් කට්ටිය කන විදිය. ඉතින් අපි දන්නේ නැහැ නේ. ඉතින් ඒ වුණාට ඒ කෑම එකත් ඇත්තටම මාරායි කොහමද ඔක්කොම ටික දෙන්නත් එක කෑවා. ඉතින් දැන් නම් මේ වෙනකොට අපි දෙන්නගේ බඩ හොඳටම පිරලා මේ කෑම ටික කාලා තව සොසේජ් දෙකුත් ඉතුරුලා දෙනවා. ඒ දෙකත් කන්න ඕනේ. මම නම් ජූස් උගුරක්වත් තාම බිව්වේ නැහැ. ඉතින් කොහමද මේ කෑම ටික ඔක්කොම try කරලා ඉවර වෙලා තමයි ජූස් එකත් බොන්නම් කියලා මං හිතාගෙන හිටියේ. ඉතින් කොහමද chopstick දෙකක් බැරි ගාතේ අල්ලගෙන එයාට නම් chopstick අල්ලන්න දන්නේ නැහැ කොයි. ඉතින් ඒක නිසා මම එයාට කොහොම හරි කැව්වා. ඉතින් දෙන්නත් එක ඔන්න ওই විදියට කොරියන් කෑම ටිකත් අපි try කළා. තව එකක් තියෙනවා. ඒකත් අපි මේකෙන් පස්සේ try කරමු. ඊළඟට තියෙනවා මෙන්න මේ රසම රස කෝන් ඩොග්. ඉතින් මෙන්න මේ රසම රස කෝන් ඩොග් එක රුපියල් 700යි 2 packs එක මේ දෙකටම රුපියල් 700යි කියන්නේ. ඉතින් මට නම් මේක මේ වෙලාව වෙනකොට කන්නත් බැරි තත්ත්වයක් තිබ්බේ. ඒ තරමට බඩ පිරිලා. කොහොම හරි මේකත් කාලා try කරලා බලන්න ආසාවෙන් හිටියේ. ඒක නම් මාරම රහයි. මෙන්න මේ වටේ දාලා තියෙන සෝස් එකත් එක්ක ඒක නිකන් අමුතුම ක්‍රීම් එක්ක කවලම් වෙච්ච අයිස්ක්‍රීම් රහක් එන්නේ. මාරම රහයි. ඉතින් අපි දෙන්න මාර ආසාවෙන් මේක try කරලා බැලුවා. අම්මෝ දැන් නම් මේක දිහා බලා ඉන්න වෙන්නේ මට ගිල ගන්නත් අමාරු. ඒ තරමට බඩ පිරිලා. පෙරේතකමට ගත්තට මොකද බොහොම මාරුවෙන් දැන් කා ගන්න දෙන්නත් ඒක ඔයාලට පේනවනේ. බොහොම මාරුවෙන් මේක කන්නේ. මෙන්න මේ විදිහට මෙයාලගේ ප්ලේට් එකෙත් එයාලගේ SNS කියලා ගහලා අපි දෙන්නට පොඩි ආට් එකකුත් දාලා තමයි මේක දීලා තිබ්බේ. ඒකත් මාරම ලස්සනයි. ඉතින් කොහොම හරි දෙන්න බැරි ගාතේ මෙන්න මේ කෝන් ඩොග් එකත් කාලා ඉවර කරා. මොකද සල්ලි ගෙවලානේ තියෙන්නේ. ඉතුරු කරලා යන එකට වඩා හොඳයි දෙන්නත් එක්ක ඔක්කොම කාලා බලන එක. ඉතින් දෙන්නත් එක්ක අමාරුවෙන් මේකත් කොහොම හරි කාලා ඉවර කරා. යාළුවනේ නා ඔන්න කැම ටික ඔක්කොම කෑවා. ජූස් එක විතරයි තියෙන්නේ. රයිට් ඉතින් යාළුවනේ අර ෆීඩ්බැක් එකක් දෙනවා. මේ අපි මේ මීට කලින් කොරියන් කෑම කිසි දෙයක් try කරලා නැහැ. ඉතින් කන විදියක්වත් දන්නේ අපිට full support එක දුන්නා. මම මාර friendly service එකක් දුන්නේ. ඉතින් මේ SNS කොරියන් රෙස්ටුරන්ට් එකේ ඉතින් මේකේ offers ගොඩක් තියෙනවා මේ දවස්වල. ඉතින් ඔයාලට මෙයාගෙන් අහලා දැනගන්න පුළුවන් මේ දේවල් මොනවද කියලා. සඳුදාට අඟහරුවාදට බදාදට දවස් 3ෙම අපේ offers තියෙනවා. සඳුදාට juice free day එක. අඟහරුවාදට 1 to 1 free. එක ඩිෂයක් ගත්තොත් තව ඩිෂයක් අපෙන් free හම්බෙනවා. ඒ වගේම බදාදට දවසේ එක් කෙනෙක්ගෙන් රුපියල් 2000 charge කරලා unlimited කන්න පුළුවන්. conditions තියෙන්නේ ඉතුරු කරන්න බෑ. ඒක අරන් යන්න බෑ. හරි පොඩ්ඩක් හරි ඉතුරු වුණා. කාප් කැමරාවල full payment එක කරන්න ඕනේ. ඉතින් අන්න ඒ වගේ offers ගොඩක් ඔයාලට තියෙනවා. ඉතින් ගාල්ල පැත්තේ එන වෙලාවම ඔයාලට පුළුවන් අනිවාර්යෙන් SNS කොරියන් රෙස්ටුරන්ට් එකට එන්න. මේ කට්ටියත් ඉන්නේ. ඉතින් මාර ෆ්‍රෙන්ඩ් සර්විස් එකක් තියෙනවා. ඉතින් කියන්න තියෙන්නේ එනවනම් ඇවිල්ලා යන්න ඔයාලගේ contact numbers මොකක්ද? මම contact numbers දාලා තියන්නම්. ඉතින් එහෙනම් ජය වේවා. රයිට් යාළුවනේ ඔන්න ඇනිවර්සරි එක දවසේ මෙයාගේ gift එක දුන්නා. මොකද ඔයාලට gift එක ගැන හිතෙන්නේ? best anniversary gift ever. මෙයා කාලයක් තිස්සේ හුඟ කාලයක් මගෙන් කොරියන් රෙස්ටුරන්ට් එකට එක දවසක් එක්කයි යන්න කියලා කිව්වා. ඉතින් මගේ අතේ ඒ වෙලාවෙ එච්චර ගාණක් තිබ්බේ නැහැ. අද ඉතින් රුපියල් 20000ක් මං අතේ තියාගෙන ගිහිල්ලා ඕන දෙයක් ඉල්ලගන්න. ඕන දෙයක් අරන් කන්නකෝ මෙයා ගත්තා. ඉතින් කෑම මගේ මට කෑම ටිකක් ඉතුරු වුණා. මේ ප්‍රෙග්නන්ට් වගේ ඉන්න බඩ මේ කොහොමරි ඒකේ හිටපු අපිට එක්කෙනෙක් කොල්ලෙක් සෙට් වුණා. එයා එතන සෙට් වෙච්ච මල්ලි කෙනෙක් හිටියා. එයා මාරම සපෝට් එකක් දුන්නා අපිට.
අපි මීට කලින් කොරියන් කෑම කාලා තිබෙන්නේ. ඉතින් කන විදිය පවා හදන විදිය හැමදේම කියලා දුන්නා. ඉතින් ඔන්න ඊට පස්සේ දැන් අපි ආව මෙයාට මේ කාපු අඩු කරගන්න. කාපු අඩු කරගෙන පොඩ්ඩක් ඇවිදින්න ඕනේ කිව්වා. අනේ මිනිස්සුද මට මේ කම්මනේ නෑ. මෙන්න ආව ඒ පාර බීච් එකට. දැන් අපි ඉන්නේ මහමෝදර බීච් එකේ අර පේන ලව් ලේන් එක අපි එනකොට කපල් දෙක තුනකුත් හිටියා මඳුරු වස්සේ. ඉතින් අපි දෙන්න දැක්කේ නැහැ වගේ ආවා. මේ ඉතින් කොහොමද මේ මෙයාගේ ඇනිවර්සරි ගිෆ්ට් එක ගැන ඔයාලා හිතන්නේ? හැබැයි කැම ටික නම් මරු යාර මේ එකක් තිබ්බ අර රවුන්ඩ් ඒකේ නම් මට එච්චර මතක නැහැ. අන්න කිම්බාක්ද මොකක්ද ඒක පොඩ්ඩක් අර ඒකේ අර වටේ ඔතලා තියෙන මේක නිසා පොඩි පිනි මේකක් එනවා කියලා කිව්වා. ඉතින් නැත්තම් අර අනිත් කැම ටික මේ මොකද්ද අපි කවර මේක කිම්චි එක නම් මට හිතලා අල්ලලා ඒක සුපිරි කැම එකක්. ඉතින් guys අත වීඩියෝ එකත් එක්ක එකතු වුණාට බොහොම ස්තුතියි. තවත් මේ වගේ වීඩියෝස් බලන්න චිරාන් විතා YouTube channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න. FB එකෙත් බලන්න, TikTok එකෙත් බලන්න, හැම එකෙම බලන්න. එහෙනම් ජය වේවා.